කුත් වරදාන වරප්‍රසාද ගන්න තිබ්බා අපි අරගෙනත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයාගෙන් අපි පුද්ගලික වරදාන වරප්‍රසාද අරගෙන තියෙනවා නම් අපිට එතුමාව දරුණු ලෙස විවේචනය කරන්න බෑ. අවුරුදු 5ක් ආණ්ඩුවේ ඉඳලා නොයෙකුත් වරදාන වරප්‍රසාද ගන්න තිබ්බා අපි අරගෙනත් නැහැ. රනිල් වික්‍රමසිංහ මේ නැගිටිනකොට මලකිදරදී මේක රෙකෝඩ් වෙලා තියෙන්නේ කියලා කිව්වෙම ඔබ ට්‍රැප් වුණා. ඔබ උගුලකට අවු කරගත්තා. ඉතින් මම බය වුණේ නැහැ නේ. නෑ මං කියන්නේ සම්පූර්ණ ඔහු සෙටප් කළා මරිකාර් මන්ත්‍රීතුමා එන්න පොඩ්ඩක් කියලා වාඩි කරලා මන්ත්‍රීතුමා ප්‍රශ්නේ තියෙන්නේ ඇයි ඔබ ඔහුට එහෙම කිව්වේ? ඕක දෙන්නකෝ කියලා. ඔතින් ඔබත් මාර පුද්ගලයෙක් නේ. දැන් මම පැහැදිලිව කිව්වේ ඔබට කෙනෙක් ඔබට කියන්න තිබුණා නේ. ඔබට මේ රටේ මෙච්චර ප්‍රශ්නයක් තියෙනවා. මේ වාහන ඕනේ නැහැ මන්ත්‍රීවරුන්ට. ඔබ මේ ප්‍රකාශයක් කරනවා ඒකනේ රෙකෝඩ් වෙන්නේ. නෑ මම එහෙම කිව්වේ නෑ. ඔතේ එතන එහෙම කිව්වේ නෑ. එහෙම කිව්වේ ඒක නෙමෙයි මම කියන්නේ ඔබ ඒ කරපු ප්‍රකාශය තමයි ඔබට හානියක් උනේ. ඔබ කියන කතාව හරි. ප්‍රශ්නෙට ඔබට තිබුණා කියන්න ඔබ විවෘතව නෑ මම එහෙම කිව්වේ නෑ. ඒක තමයි එහෙම කිව්වේ නෑ ඉවරයිනේ. එතන තමයි ප්‍රශ්නේ.